අද දවසේ ඒ වගේ පින්කම් රාශියක් සිද්ධ වෙනවා. ඉතින් News Times. මේකහ කියවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බලගොල්ල ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ස්වර්ණමාලිය ආරාමයේ නමින් දැනට මෙම ආරාමයේ පවත්වාගෙන යනු ලබන වසර 7ක් 8ක් වැනි කාලයක් තුල අද දවසේ සිද්ධ වෙනවා පින්කම් රාශියක්. පළමුවෙන්ම සිහිපත් කරන්නට ඕන ධර්ම දේශනාමේ පින්කමක් සිද්ධ වෙනවා සවස. තව සුළු මොහොතකින් ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ඒ පිළිරුව වැඩම කරවීමත් ඒ වගේම යසෝදරා තෙරණින් වහන්සේගේ පිළිමය රැගත් රත පෙරහැර සහිත ඒ වගේම අෂ්ට පරිස්කාරයන් සහිත පූජා වස්තුන් කීපයක් මුල් කරගෙන පෙරහැරක් පවත්වනු ලබනවා. අද දවසේ ඒ වගේ පින්කම් රාශියක් සිද්ධ වෙනවා. ඉතින් වැඩම කරන්නේ ඒ නිසා ඔබටයි මා මේ විශේෂ මතක් කරන්නේ කිසිම කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට වැඩම කරන්න සාදු 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 කාර්මික පින්නතුනි කාල වේලාව යන නිසා ටිකක් ඉක්මනින් යනවා. ඒ වගේම යසෝදරා තරණින් වහන්සේ පාමත්ම දර්ශනීය මණ්ඩපයක් තුළ තැන්පත් කර තිබෙනා තරණින් වහන්සේ වැඩමවාගෙන යනුල සම්මා සම්බුදු ශාසනයෙන් පූජා කරන්නට දුන මහතායි එනිසා උපදහාරිය මහන්සේ වරෙන් බෑතේ සත්‍යේ දෙමක් සම්මා සම්බුදු ශාසනයෙන් පූජා කරන ඒ පූජාවේ මාත්කල මානසංස ගිනිදෙන මානසිකමක් සිද්ධ කරගත්තා කියන එක ඔබ උරුවට නගාගෙන මේ අවස්ථාවේ මේ ගම් ප්‍රදේශ කරා වැඩම කොට දසදහස් සංඛ්‍යාවෙන් සිදුකරනා යම් සිදුවන දිනා පාපාවලා මේ සිදු කරන්නා වූ අපේස මාත්කල මහාන් සංසදවල ගමන මහා පින්කමක් කියන එක ඔබට මේ අවස්ථාවේ සිදුපත් කර සිටිනවා. පාරමිත පින්තුනි
කරන්න. ඔබ ඊට මදි නගින්න උඩට. පොලිස් කණ්ඩායම ඊට දෙන්න පාරේ. සාදු 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 සාදු